පාකිස්තාන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරා සුපිරි දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙනවා. එහිදී ඔහු නියෝජනය කරන ලාහෝර් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා ඊයේ දිනේදී සුදුසුකම් ලබා ගත්තේ ඉස්ලාමාබාද් කණ්ඩායම පරාජයට පත් කරමිනුයි. එහිදී කුසල් ජනිත් පෙරේරා සුපිරි පිටිහරඹයක් දියත් කරමින් ලාහෝර් කණ්ඩායම ජයග්‍රාහී ලකුණු සීමාවකට ගෙන එන්නට සමත් වුණා. එහිදී ලාහෝර් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණු කුසල් ජනිත් පෙරේරා පන්දු 35කින් ලකුණු 61ක් ලබා ගන්නට සමත් වුණා. ඔහුගේ ඉනිම 4 පාර 7කින් හා 6 පාර 2කින් වර්ණවත් වුණා. ඉතින් ලාහෝර් කණ්ඩායම අවසන් මහා තරගයේ කරා රැගෙන ගිය කුසල් ජනිත් පෙරේරාගේ මෙම වටිනා ඉනිම වෙනුවෙන් හා පන්දු රැකීමෙන් ඔහු දැක්වූ දක්ෂතාවය නිසා ලාහෝර් කණ්ඩායමේ හිමිකරු සමීන් රණා මහතා විසින් කුසල් ජනිත් පෙරේරාට රන් ආලේපිත Apple 16 Pro Max මාදිලියේ ජංගම දුරකථනයක් තිල්නයක් වශයෙන් ලබා දී තිබෙනවා. ඉතින් එම අවස්ථාවේ ලාහෝර් කණ්ඩායමේ බානුක රාජපක්ෂ, සහින් ෂායි අෆ්රිඩි, හැරිස් රවුෆ් ඇතුළු ලාහෝර් ක්‍රීඩකයන් කුසල් ජනිත්ට සුවපතන අයුරුද දක්නට ලැබුණා. ඉතින් ලාහෝර් කණ්ඩායම හා ෆෙටා ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය අද දිනේදී පැවැත්වීමට නියමිතයි. ඉතින් අවසන් මහා තරගයේදී කුසල් ජනිත් පෙරේරාට දක්ෂතා අතරට එන්න හැකියාව ලැබෙන්න කියා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ප්‍රාර්ථනා කර සිටිනවා.